හොඳින් ලකුණු 4 ප්‍රවිෂ්ඨ වීම අගය කළ යුතුයි. දීප්ත ශතකයේ ලකුණු 4ක් පිටපස්සේ. පන්දුව ස්ථානගත කළා. ලකුණු 4ක් විය යුතුයි. ලකුණු 4 අත් කර ගන්නවා දයාබර ක්‍රීඩාලෝලිය ආසන්නනේ නරඹන්නනේ. අපි බලමු මිනිසුරුගේ තීරණය. ඔව් දැන් ලකුණු 4 සටහන් කරනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක් දින තරගයකදී ලබා ගන්නා ප්‍රථම ද්විත්ව ශතකය වාර්තා කර ගන්නවා. පැතුම් නිස්සංක අනර්ග පිතිකරණයක්, විශිෂ්ට පිතිකරණයක්. ඉතාමත් විශිෂ්ට පිතිකරණයක්. ඒ වගේම ලෝක වාර්තාගත ඉනිමක් බවට ඔව පරිවර්තනය කර ගන්නවා. මෙම ඉනිම විශේෂයෙන්ම ආරම්භක පිතිකරුවා ලෙස පිටියට ප්‍රවිෂ්ඨ වෙමින් අති විශිෂ්ට ඉනිමක් බවට මෙම ඉනිම පරිවර්තනය කර ගන්නවා පැතුම් නිස්සංක. අනර්ග ඉනිමක්, විශිෂ්ට ඉනිමක් හැටියට නම් කළ යුතුයි. ඔව් කළුතර විද්‍යාලයෙන් ක්‍රිකට් ක්ෂේත්‍රයට අවතීර්ණ වෙමින් ඉන් අනතුරුව කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් ක්‍රිකට් ක්ෂේත්‍රය ප්‍රගුණ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නීත්‍ය ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පණ දෙමින් මෙන්න චරිත අසලංක මේ සහෝදර පිතිකරුවා උසුවනවා. එසවිය යුතු ක්‍රීඩකයෙක්. තමාගේ 50 වන තරගයේදී තමයි දා කරපු කලින් කතා කරපු පැතුම් නිස්සංක ඉනිම අද දිනය පුරා ඉතාමත් හොඳින්ම ලකුණු 4 ප්‍රවිෂ්ඨ කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. පන්දු යවන්නට සහ පන්දු රකින්නට විශේෂයෙන් පුල් පහර, ඒ වගේම ස්ප්‍රේඩ් ඩ්‍රයිව් පහර, කවර් ඩ්‍රයිව් පහර වල ඉතාමත් හොඳින්